රටම කතා කරන කරන්දනිය සුද්දාගේ හොඳම ෂූට ඇල්ලූ මෙහෙයුම. අප්‍රේල් මාස 14 වැනිදා සිංහල අවුරුදු සිරියෙන් රටම පිරී තිබුණි. එදින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළද බෙහෙවින් කාර්යබහුල විය. ඒ කටුනායක සිට තායිලන්තයේ බැංකොක් නුවර වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය වෙත යාමට විශාල මගීන් පිරිසක් රැස්ව සිටි නිසාවෙනි. මේ මගීන් අතර සිටි නිල් පැහැති ටී-ෂර්ට් එකකින් සහ ඩෙනිම් කලසමකින් සැරසී සිටි පුද්ගලයෙකු දැඩි කුතුහලයකින් යුතුව හැසිරෙමින් සිටියා. ගුවන් මගීන්ට මේ පුද්ගලයා ගැන වැඩි අවධානයක් යොමු නොවී තිබුණද ගුවන් තොටුපළේ එක්තරා විශේෂ ඒකකයක් මේ පුද්ගලයා පිළිබඳව දැඩි අධීක්ෂණයෙන් සිටියා. ඒ බව නොදත් ගුවන් මගියා බැංකොක් බලා යන අරමුණෙන් ගුවන් තොටුපළ ආගමන විගමන අංශය වෙත පැමිණියා. ඒ වන විටත් ගුවන් තොටුපළේ පිහිටි අපරාධකාරයන්ගේ මුහුණු පරීක්ෂා කරන පද්ධතිය මේ පුද්ගලයා කවුදැයි කියා හඳුනාගෙන හමාරය. ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කීප දෙනෙක් ඒ සැනින් ක්‍රියාත්මක වී ආගමන විගමන අංශය වෙත පැමිණ මේ පුද්ගලයා සිය භාරයට ගත්තා. එම නිලධාරීන් ඉන්පසු සැකකාරයම මගියාව සිය ඒකකය වෙත රැගෙන ගියා. ඔය මහත්තයා කොහෙද යන්නේ? මොකක්ද රැකියාව? කොහෙද පදිංචිය? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකටයුතු පුද්ගලයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා. මම ඒකනායක මුදියන්සේලාගේ ලකිදු සංදීප් බණ්ඩාර. පදිංචි අම්බලන්ගොඩ ගලබොඩ. බැංකොක් වලට යනවා ටුවර් එකක්. සැකකටු පුද්ගලයා තම අනන්‍යතාවය එලෙස හෙළි කළා. එහෙත් එම නිලධාරීන් ඉන් සහායමකටපත් නොවුණේ. සැකකටයුතු පුද්ගලයා තමන් වටේ යවීමට බොරු ගොන්නක් ගොතන බව පළපුරුදු නිලධාරීන් තේරුම් ගත්තා. අපිට බොරු කල්ලා වටේ යවන්න ලෑස්ති වෙන්න එපා. ඇත්ත කියනවා. තමුන් කවුද? නිලධාරීන් සිය ප්‍රශ්න කිරීම දැඩි කළා. මං බොරු කියනවා නම් අපේ තාත්තාගෙන් අහන්න. ඉන්න මම එයාව ලයින් එකට ගන්නම්. සැකකටයුතු පුද්ගලයා එලෙස පවසා ජංගම දුරකථනයෙන් තම පියා ලෙස හැඳින්වූ පුද්ගලයෙකුට ඇමතුමක් ලබා ගත්තා. සර්, මගේ ලොකු පුතා එයා බැංකොක් යනවා. පියා යයි හැඳින්වූ පුද්ගලයා පිළිතුරු දුන්නා. එහෙත් මේ පියා ලෙස හැඳින්වූ පුද්ගලයා බොරු බේකල් ගොන්නක් ඇද බාන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුනි. තමුන් බොරු කියන්න එපා. තමන් කවුද? මේ මිනිස්යාගේ ඇත්ත කියනවා අපිට නිලධාරීන් දුරකථනයෙන් කතා කළ පුද්ගලයාගෙන් විමසුවා. තවදුරටත් බොරු බේගල් ඇදබා CID නිලධාරීන් නොමග යවිය නොහැකි බව තේරුම්ගත් පුද්ගලයා සත්‍ය හෙළි කළා. පොලිසියෙන් රෙඩ් නෝටිස් දාලා තියෙන කරන්දෙනියේ සුද්දා කියන්නේ මට. මං ඉන්නේ ඩුබායි වල. ඔය ඉන්නේ මගේ ටීම් එකේ ඉන්න හොඳම කොල්ලෙක්. උඹලා මගේ කොල්ලගේ මයිල් ගහකටවත් හානි කරලා තිබ්බොත් උඹලගේ පවුල් පිටින් විනාශ කරනවා. දන්නවනේ පසුගිය කාලේ දකුණේ වෙච්ච දේවල්. බෝස්ස බන්ධනාගාර චීප් ජේලර්ට ගැස්සුවෙත් මම. ඒ නිසා උඹලා පරිස්සම් වෙලා හිටපල්ලා. මගේ කොල්ලට කරදර කරන්නේ නැතිව. සැකකටයුතු පුද්ගලයාගේ පියා ලෙස දුරකථනයෙන් කතා කළේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින දකුණු පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයෙකු වන කරන්දෙනියේ සුද්දාය. ලලා, උඹ බය නැතුව හැම දෙයක්ම කියපන්. මං උඹව බලා ගන්නම්. CID කාරයන්ට මොකුත් කරන්න මං ඉඩ තියන්නේ නැහැ. කරන්දෙනියේ සුද්දා සිය කල්ලියේ ප්‍රධානම වෙඩික්කරුවන ලලාට එලෙස පැවසුවා. සර්, මගේ නම විජේමුනි ලලන්ත. මට පාතාලයේ අය කියන්නේ ලලා කියලා. කරන්දෙනිය සුද්දාගේ ටීම් එකේ මේන් ෂූටර් මම. ඉන්පසු ලලා තමන් පිළිබඳව සත්‍ය තොරතුරු එලෙස හෙළි කරන්න පටන් ගත්තා. තමන් නියම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බව දැනගත් CID නිලධාරීන් ඒ පිළිබඳව පොලිස් මූලස්ථානය දැනුවත් කළා. බෝස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ කුලී ඝාතකයා ලෙස කටයුතු කර තිබුණේ මෙම ලලාය. කරන්දෙනියේ සුද්දා සහ හිටපු බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික මහතා අතර කලක පටන් පැවති ආරවුලක් මේ ඝාතනයට හේතු වී තිබුණි. ඝාතනය සිදු කළේ සුද්දාගේ කල්ලියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන ලලා බව අනාවරණය කරගත් පොලිසිය ඔහුගේ ඡායාරූපයක් කටුනායක ගුවන් තොටුපළේ අපරාධකාරයන් හඳුනා ගැනීමේ ඒකකය වෙත කලින්ම ලබා දී තිබුණි. ඒ ලලා කොයි මොහොතක හෝ රටින් පලා යාමට ඉඩ ඇති බවට ලැබුණු තොරතුරු නිසාය. පොලිසියේ සැකය තහවුරු විය. හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඝාතනය කර හරියටම මාසයක් ගෙවී යන දිනේ ලලා රටින් පලා යන්නට සැලසුම් කර තිබුණා. බොහෝ විට ලලා රටින් පලා යන්නට අලුත් අවුරුදු දිනය තෝරා ගන්නට ඇත්තේ ගුවන් තොටුපළේදී වැඩි කලබලයකින් තොරව ආරක්ෂිතව පලා යන්නට හැකියයි අනුමාන කරගෙනයි. එහෙත් අලුත් අවුරුදු දිනය කියා CID නිලධාරීන්ගේ රාජකාරියේ අඩුවක් නොවිය. ඔවුන් එදිනෙද තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කිරීම නිසා රටින් පලා යන්නට සූදානම් වූ ලලා අත්අඩංගුවට ගැනීමට හැකිවිය. අම්බලන්ගොඩ ගලබොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ලලා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. 31 හැවිරිදි වියේ පසු ලලා එක්තරා රුපියකි. ලලාගේ බිරිඳ දරුවා සහ මව්පියන් පදිංචිව සිටින්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේය. ගාල්ල බන්ධනාගාරයේ හඳවා සිටියේදී ලලායේ සිටි පාතාල සමාජිකයෙකු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත විය.
ඒ මද්ද්‍රව්‍ය ජාවාරම හරහා ලලාට කරන්දෙනිය සුද්දා හඳුනා ගන්නට ලැබුණි. එතැන් පටන් ලලා කරන්දෙනිය සුද්දා බාර දෙන ඕනෑම අපරාධයක් නොපිරිහෙලා ඉෂ්ට කළා. ලලාගේ මුවේ නෑ බෑ කියා දෙයක් නැත. සුද්දා ලබා දෙන ඕනෑම කොන්ත්‍රාත්තුවක් ලලා අකුරටම ක්‍රියාත්මක කළා. ඒ නිසාම වැඩිකල් නොගොස් ලලා කරන්දෙනිය සුද්දාගේ කල්ලියේ හොඳම ගෝලයෙකු බවට පත් වුණා. ඒ අනුව කරන්දෙනිය සුද්දා සිදු කළ ආන්දෝලනාත්මක මිනිස් ඝාතන රැසක් බාර දුන්නේ ලලාටය. ඒ ඔහු තුළ තිබූ විශ්වාසනීයත්වය නිසාය. කරන්දෙනිය සුද්දාගේ නියෝග මත දකුණු පළාතේ සිදු කළ මිනිස් ඝාතන රැසක් කර තිබුණේ ලලා විසින්ය. මේ වන විට ලලා සිදු කළ මිනිස් ඝාතන අතරින් 11ක තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී. අම්බලන්ගොඩ වඩුවකු ලලා අවසානයේ දකුණු පළාත හෙල්ලු කොන්ත්‍රාත් මිනිමරුවෙකු බවට පත් වූයේ එලෙසින්ය. ලලා අත්අඩංගුවට පත්වුවද ඔහු මෙහෙය වූ කරන්දෙනිය සුද්දා තවමත් සිටින්නේ නිදැල්ලේය. මේ පාතාල නරුමයන් සියලු දෙනා අත්අඩංගුවටගෙන නිසි දඬුවම් ලබා දෙනතුරු දකුණු පාතාලය නිමාවට පත්වන්නේ නැත. මද්ද්‍රව්‍ය ජාවාරම් කොන්ත්‍රාත් මිනිමැරුම් කප්පම් ගැනීම හරහා උපයා ගන්නා අතිවිශාල ධනස්කන්ධය වියදම් කරමින් මේ පාතාල නායකයන් විදේශගතව සුරසැප විඳින අතර ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන ගෝලයන් විවිධ හිංසනයන්ට භාජනය වෙමින් ජීවිතවලින් පවා වන්දි ගෙවයි.